හලෝ සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයාලට කොහමද? සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක ඔයාලා සියලුම දෙනාව. ඉතින් එහෙනම් අපි බලමු අද කතා කරන්නේ මොකක් ගැනද කියලා. ඔයාලට ඉතින් අමුතෙන් කියන්න ඕනේ නැහැ මේ දවස්වල තියෙන වලිය මොකක්ද කියලා. ප්‍රශාන්ත් ප්‍රනාන්දු සහ මේ ජින්ජ් අතර තියෙන වලිය. ඉතින් මේක අතරතුරේදී ඉතින් අර මේ සංවිධායක මහත්තයෙක් ප්‍රශාන්ත් ප්‍රනාන්දුව ෆ්ලෑෂ්බැක් මේ ෂෝ එකකට සම්බන්ධ කරගන්න දීට රෙකෝඩ් එකක් මේ ලීක් වෙලා තිබුණේ. ඉතින් ඒකෙදි මේ ප්‍රශාන්ත් ප්‍රනාන්දු කියනවනේ අර චාමර රණවක සම්බන්ධව චාමර රණවකට ආසාර පිස්සෝ පියාට්ටෝ හර මෙහෙ කියලා කර පොඩි කතාවක් කියනවනේ. ඔයාලට මතකයිනේ. ඒකට මේ චාමර රණවක පොඩි කින්ඩි පාරකුත් දාලා තියෙනවා. ඒක අතර මේ රොෂාන් ප්‍රනාන්දු කියලා තියෙන්නෙත් මේ රොෂාන් ප්‍රනාන්දු ෂෝ එකේදී කියනවා. ඉතින් අර පිස්සු පිහට්ට කිව්වේ මේ චාමර රණවක පහත් කරලවත් මේ ඔහුව බලන් දෙන ප්‍රේක්ෂකයෝ පහත් කරලවත් නෙමෙයි කියලා නිකන් අර කතාවට කියන එකක් වගේ කියලා තමයි කියන්නේ. එහෙන් පහත් කරලා කතා කරපු සීන් නෑ නෙමෙයි කියලා තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ. ඉතින් ඒකට පොඩි ආතල්ලයක් කරන් තියෙනවා චාමර රණවක. ඉතින් මම මේ වීඩියෝ එකත් අරගෙන තමයි යදාවේ. ඉතින් මේ වීඩියෝ එකත් බලලා අපි මේ අදට සමුගමු. ඉතින් ඉස්සරහට ආය තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමුට එන්න යාළුවනේ. මේ වීඩියෝ එකත් බලලා ගමන් මම එන අදට සමුගන්නවා. සුබ දවසේ සියලුම දෙනාට. මේ දවස්වල මගේ මේ ෆොටෝ එක ෂෙයා වෙනවා හොඳේ. ඔයගොල්ලෝ අපේ හරි වැරදි හොඳේ. අපේ පිස්සු පියාට්ටෝ කියලා එක වැරදි. එනම කරතර යාළුවෝ එන්න හොඳේ. ආයි